අයිබෝන් සියදුනාටම තෙරුවන් සරණයි. අපේ ගොඩාක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගැහැණු දරුවන්ට මේ කළු කුමාර දෝෂය. ගොඩක් පිරිස මේකේ තියෙන ආධිනත්වය දන්නේ නැහැ. අපි මල්වර නැකතෙන් වෙන තනිකන් දෝෂය කියන දෝෂයත් එක්ක එන ගුප්ත ලෝකයෙන් එන බලපෑමක් තමයි මේ කළු කුමාර දෝෂය කියන්නේ. මෙය ගැහැණු දරුවෙකුට ශරීරගත වුණාම ඇති වෙන රෝග ආබාධ මොනවද? අධික හිස රදය. එතකොට අධික ලෙස ඇඟ උණු කරවා යාම. ඒ වගේම ගර්භාෂ ගෙඩි, යෝනි මාර්ග තුවාල වීම, යෝනි මාර්ග කසන ලෙඩ, බිබිලි ඇතිවීම, මේ වගේ කොන්දේ අමාරු, මේ වගේ බොහෝ රෝග ඇති වෙනවා. අපි පුළුවන් තරම් බෙහෙත් බොනවා, නමුත් රෝගය සුවපත් වෙන්නේ නැහැ. මතක තියාගන්න, දරුවෙක් මල්වර නැකතෙන් තනි වුණොත් අනිවාර්යයෙන්ම ඒ තනි වුණ දෙයට ප්‍රතිකර්ම කරන්නම අවශ්‍යයි. එයට සුදුසු පුජ්‍යලයක් මුණ ගැසිලා ඒ සාතරේ දන්න සුදුසු කෙනෙක් හමු වෙලා අනිවාර්යෙන් ඒ දෝෂය ඉවත් කර ගැනීමට අත්‍යවශ්‍යයි. නැත්නම් ඒ දරුවාගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙනවා. නැත්නම් විවාහ ප්‍රමාද වෙනවා. විවාහ වුණොත් දරුඵල නැති වෙනවා. දරුඵල තිබ්බොත් විවාහ ජීවිතේ කඩාකප්පල් වෙනවා. ඒ නිසා කළු කුමාර දෝෂය කියන දේ ඔබට තියෙනවද කියලා ඔබට දැනෙන අංග ලක්ෂණ මොනවද? දැන් ඔබ නිින්දෙන් ඉන්නකොට ඔබට මේ ගැස්සිලා, ඒක තිගැස්සිලා හැරෙනවා. ඒ වගේම ඇඟට කවුරු හරි තද කරලා අල්ලගෙන ඉන්නවා, බෙල්ල මිදිකගෙන ඒ වගේ කතා කරනවා, නමුත් වචන පිට වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ගැහැණු දරුවන්ට වෙන්න පුළුවන්. ඒ වගේම ඇඳෙන් වැටෙනවා. තමන්ට දැනෙනවා, තනියෙන් ඉන්නකොට දැනෙනවා මේ කවුරු හරි ඉන්නවා, දැන් මෙතන කවුරු හරි හිටියනේ කියන එක එහෙම දැනෙනවා. එහෙම ගොඩාක් වෙලාවට ගැහැණු දරුවන්ට සිද්ධ වෙනවා. ඒ නමුත් ඒගොල්ලෝ ඒක නිකන් දෙයක් වෙන්නේ නැති කියලා මග අරිනවා. නමුත් හොඳට හිතන්න, ඔබට මේ දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් මේ දේවල් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ වගේම අධික තරහ, හොඳක් කිව්වොත් තරහ යනවා. ඒ වගේම බැදුන් ಜಾති, බැදලා කන්න ආසයි, බයිට් වර්ග කන්න ආසයි, තනියම නිසල්මනේ ඉන්න ආසයි, කලුවරේ ඉන්න ආසයි, මේ වගේ දේවල් කළු කුමාර දෝෂයේ තියෙන දරුවෙකුට අනිවාර්යෙන්ම තියෙනවා. ඒ වගේම තමයි අපි කියමුකෝ හොඳට ඉගෙන ගත්ත දරුවෙක් ටික ඉගෙනීමට කම්මැලි වෙනවා. මේ දරුවා ටික කම්මැලි වෙනවා. එහෙනම් මේ දේවල් ඔබටත් තියෙනවද කියලා ඔබ සැලකිලිමත් වෙන්න. මේ දේවල් තිබෙනවා නම් සුදුසු පුද්ගලයන් හමු වෙලා සුදුසු විදිහට ප්‍රතිකාර කරගන්න. කළු කුමාර දෝෂය ගැහැණු දරුවෙකුට තියෙනවා නම් ඒ නුසුදුසු දෙයක්, එයට හොඳින් මනස යොමු කරලා යහපත් ප්‍රතිඵල කරගන්නවා ලෙස ඉල්ලා සිටිනවා. මොකද රෝගවලට බෙහෙත් කරාට පළක් නැහැ, දෝෂයක් තියෙනවා නම්. තෙරුවන් සරණයි.